අභ්‍යාස 2.3 පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මතාකාරයෙන් ලියන්න. අපිට සංඛ්‍යා ලියන්න පුළුවන් සම්මතාකාරයෙන් ලියන්නත් පුළුවන්. ඊට පස්සේ අපි සාමාන්‍ය ලියන විදිහට ලියන්නත් පුළුවන්. සම්මත ආකාරයෙන් ලියනවා කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් අපි දැන් පළවෙනි ඉලක්කම ගත්තම 3 5 මේකට තමයි අපි කියන්නේ සාමාන්‍ය ආකාරයෙන් ලියනවා කියලා. අපිට ඒකම මෙහෙම ලිව්වමත් අපි ඒකට කියනවා සාමාන්‍ය ආකාරය කියලා. ඒ කියන්නේ අපි දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3ක් ගෙනහලා කමාවක් දානවා. ඒක අපි එහෙම දාන්නේ එතකොට අපිට සංඛ්‍යා හඳුරගන්න ලේසි. සාමාන්‍යයෙන් ලොකු සංඛ්‍යාවක් වෙනකොට අපි හරියට ලියන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මුදල් පිළිබඳ සංඛ්‍යාවක් වගේ වුණොත් ලොකු සංඛ්‍යාවක් අපි හරියට පැහැදිලිව ලියන්න ඕන නැත්නම් ප්‍රශ්න වෙන්න පුළුවන් නිසා. ඒක නිසා තමයි අපි ලොකු සංඛ්‍යා ලියනකොට එහෙම අඳුර ගැනීමක් සහිතව ලියන්නේ. දැන් මේ දෙකටම කියන්නේ සාමාන්‍ය ආකාරය කියලා. සාමාන්‍ය ආකාරය කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා අපි සම්මත ආකාරයට ලියනවා කියලා. සම්මත ආකාරයට ලියනවා කියන්නේ අපිට තියෙන්නේ මේ කමාව දාපු තැනින් පොඩ්ඩක් දුරස් කරලා ලියන්න. හැම වෙලෙම දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3කට පස්සේ පොඩි ඉඩක් තියලා ඊටු සංඛ්‍යා දෙක ලියන්න තියෙන්නේ. අපි ඒ වගේ ඊටු සංඛ්‍යා ටිකක් ලියමු. සම්මත ආකාරයෙන් ලියන්න තියෙන්නේ. ඊළඟේ තියෙන්නේ 5යි 5යි බිංදු 3. සම්මත ආකාරය කියන්නේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3ක් වෙන් කරලා ඊටු ටික පොඩ්ඩක් දුරස් කරලා ලියන්න තියෙන්නේ. තුන්වෙනි එක තියෙන්නේ 2යි 7යි 2යි බිංදුවයි 1යි 1යි 2යි 5යි. මේක ලේසි. අපි අර දකුණු පැත්තේ ඉඳලා ඇවිල්ලා කමා දාගත්තම 3ක් වෙන්න මෙතනින් කමාවක් දාගත්තා. එතනින් කමාවක් දාගත්තා. එතකොට 27යි පොඩි පරතරයක් තියුවා 2යි බිංදුවයි 1යි 1යි 2යි 5යි. පස්සේ 4 වෙනි එක. ඒකේ තියෙන්නේ 3යි බිංදු 4ක් තියෙනවා. 1යි 2යි 7යි 9යි. ඒකේ තියෙන්නේ සංඛ්‍යා 3න් 3ට අපි පොඩ්ඩක් මාක් කරගෙන යන්න තියෙන්නේ. 300යි පොඩි ඉඩක් තියුවා. බිංදුවයි 1යි පොඩි ඉඩක් තියුවා 2යි 7යි 9යි. ඊට පස්සේ 5 වෙනි එක. ඒකේ තියෙන්නේ 2යි 9යි 9යි බිංදු තියෙනවා 5ක් 3යි 4යි 5යි 1යි. ඒකේ තියෙන්නේ දකුණු පැත්තේ ඉඳලා ඉලක්කම් 3න් 3ට වෙන් කරගන්න තියෙන 1යි 2යි 3යි. එතකොට 2යි 9යි 9යි බිංදු 3යි බිංදුවයි 1යි. ළඟ එක 6 වෙනි එක. 2යි 1යි 3යි 4යි 5යි 6යි 9යි 9යි. ඒකේ තියෙන දකුණු පැත්තේ ඉඳලා 3 3 වෙන් කරගත්තා. 21යි පොඩි ඉඩක් තියුවා 3යි 4යි 5යි පොඩි ඉඩක් තියුවා 6යි 9යි 9යි. හරි. දැන් අපි මේවට තමයි කියන්නේ සම්මත ආකාරයෙන් ලියනවා කියලා. සම්මත ආකාරය. හරි. දෙවන ගාන දෙවන කොටස කලාප වලට වෙන් කර දක්වා ඇති පහත දැක්වෙන සංඛ්‍යා අකුරෙන් ලියන්න. දැන් අපිට මේ වගුවේ තියෙන සංඛ්‍යා ටික අකුරෙන් ලියන්න තියෙන්නේ. ඒකට මම උදාහරණයක් පොතේ දීලා තියෙන උදාහරණය ගන්නවා. මේ උදාහරණය ඇසුරෙන් අපිට මේ සංඛ්‍යා ඔක්කොම ලියන්න පුළුවන්. අර කලින් අපි සම්මත ආකාරයෙන් ලියුවා වගේ මේ දුර මේ එකට තියෙන සංඛ්‍යා ටික මේ වෙන දුරින් ලියලා තියෙනවා. එතකොට අපි 3න් 3ට ගියාම පළවෙනි දකුණු පැත්තේ ඉඳලා පළවෙනිට දෙන සංඛ්‍යා 3ට කියන්නේ ඒකක කලාපය කියලා. ඊළඟ 3ට දහස් කලාපය, ඊළඟ 3ට මිලියන කලාපය, ඊළඟ 3ට බිලියන කලාපය. අපි සංඛ්‍යා 3න් 3ට කියවන්නේ අපි සාමාන්‍ය සංඛ්‍යාවක් කියවනවා වගේ අපි මේක කියවන්නේ 676යි කියලා. ඒ වගේ අපිට සංඛ්‍යා 3 සාමාන්‍ය විදියට කියවනවා. දැන් අපි මේ කියවන මේ සංඛ්‍යා දෙක විතරක් කියවනවා නම් කියන්නේ 285676යි. ඒ වගේ අපි තියෙන වගේ තියෙන උදාහරණ ලියාගෙන යමු. පළවෙනි එක ඒකේ තියෙන්නේ
දස බිලියන 40 මිලියන 500,000යි. ඒකේ ඒ පළවෙනි දෙකේම ඒකක සංඛ්‍යාවල බිඳුව තියෙන. එතකොට අපිට ඒ වගේ වෙනම ලියන්න දෙයක් නැහැ. ඊට පළවෙනි එක අපි එහෙම ලියන්න. දෙවෙනි එක ඒකේ බිලියන කලාපේ තියෙන 4ක්. එතකොට 4 බිලියන 750 මිලියන 750 මිලියන ඒකේ තියෙන 50,000 කලාපය 750 මිලියන 50,000යි. ඊට පස්සේ තුන්වෙනි එකේ ඒකේ බිලියන කලාපේ තියෙන 1යි. එතකොට අපි ලියනවා 1 බිලියන 10 මිලියන 100ක් දහස් 500යි. ඊට පස්සේ හතරවෙනි එක ඒකේ බිලියන කලාපේ තියෙන 75. එතකොට 75 බිලියන 4 මිලියන 350,000 50යි. අපිට අන්න වගේ ලියන්න තියෙන්නේ. අපිට මේ පොතේ තියෙන වගේ මේ හරියටම අකුරුත් එක්ක එහෙමම ලියන්න ඕනේ නැහැ. මොකද අපි පළාතෙන් පළාතට කතා කරන විදිහත් වෙනස් වෙනවා. එතකොට අපි ලියන විදිය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ආසන්නව වෙනස් වෙනවා. ඒ වුණාට දල අදහස තියෙන්න ඕනේ. එහෙම දල අදහස් තියෙන විදිහට හරියට ලියන්න තියෙනවා. හරි දැන් අපිට තුන්වන කොටස තියෙන්නේ. ඒකේ අපිට සංඛ්‍යා ටිකක් දීලා වගුවකුත් දීලා තියෙනවා. සංඛ්‍යා ටික අරගෙන වගුව පුරවන්න තියෙන්නේ. හරි දැන් අපි පළවෙනි එක ගත්තම පළවෙනි සංඛ්‍යාව 7යි 6යි 7යි 3යි 5යි. මේකේ තියෙන ඉතින් අපිට අර දකුණු පැත්තේ ඉඳලා කමාවක් දාගත්තා නම් ලේසි. අංක 3ක් වෙන් කරලා. එතකොට ඒකක කලාපේ තියෙන්නේ 7යි 3යි 5. දහස් කලාපේ තියෙන්නේ 76. අපි ඉස්සෙල්ලා සංඛ්‍යා ටික ඔක්කොම වගුව ලියලා මේ සංඛ්‍යා අකුරෙන් ලියන එක මම යටින් ලියන්න. මෙතන ලියන්න ඊට මදිනේ. ඊළඟ එක 8 6 4 6 5 7. මේකේ සංඛ්‍යා තුනක් තියලා වෙන් කරගන්න තියෙන්නේ. 6 5 7 8 6 4. ඊළඟට තුන්වෙනි එක ඒකේ 2 7 6 9 8 1 2. ඒකේ තුනක් තියලා වෙන් කරගත්තම 8 1 2 ඊට පස්සේ 7 6 9 ඊට පස්සේ 2 ඊට පස්සේ හතරවෙනි එක 4 7 8 6 7 6 1 9 තුන වෙන් කරගත්තා 1 6 9 ඒක කලාපයට ගත්තා 8 6 7 දහස් කලාපයට ගත්තා ඊළඟට 47 ගන්නවා මිලියන කලාපයට ඊට පස්වෙනි එක 7 6 3 1 5 6 5 6 1 තුන වෙන් කරගත්තා එතකොට 5 6 1 එක කලාපේ ආයි 1 5 6 දහස් කලාපේ 7 6 3 මිලියන කලාපේ ඊළඟට 6 වෙනි එක ඒකේ 6 7 4 6 9 7 1 2 5 6 ඒකේ තුන වෙන් කර ගන්නවා එතකොට 2 5 6 ඒක කලාපය 9 7 1 දහස් කලාපය
6 මිලියන කලාපය 6 වෙන එක ලොකු ගාණක් තියෙන ලොකු සංඛ්‍යාවක් 2 7 6 5 2 3 1 6 4 5 1 5 මේක 7 වෙනි එක ඒකේ සංඛ්‍යා 3 තුන වෙන් කරගන්න තියෙන්නේ. එතකොට 5 1 5 තියෙන එක කලාපය 1 4 6 තියෙන දහස් කලාපය 5 2 3 මිලියන කලාපය ඊට පස්සේ 2 7 6 තියෙන බිලියන කලාපය. හරි සංඛ්‍යා ටික හරි දැන් අපිට අකුරෙන් ලියන්න තියෙන්නේ. පළවෙනි එක පළවෙනි එක ඒකේ 76 දහස් 76 දහස් 735යි. පළවෙනි එක හරි. දැන් දෙවෙනි එක ඒකේ තියෙන්නේ 864,000 එකක් හරි. දැන් තුන්වෙනි එක ඒකේ තියෙන්නේ දෙමිලියන 812,812,812යි. ඊට පස්සේ හතරවෙනි එකේ තුන්වෙනි එක හරි. හතරවෙනි එකේ 47 මිලියන 8,6,8,8,6,8,8,8,8,8,8,9,යි. ඊට පස්සේ පස්වෙනි එක හතරවෙනි එකත් හරි. පස්වෙනි එකේ තියෙන්නේ 763 මිලියන 156,561,561,561,561,561,යි. ඊට පස්සේ තියෙන්නේ හයවෙනි එක. පහත් හරි. දැන් හයවෙනි එකේ තියෙන්නේ ඒකේ බිලියන කලාපයේ ඉලක්කමක් තියෙන. එතකොට සමාවන්න. හයවෙනි එකේ තියෙන 6 බිලියන 746 මිලියන 746
මිලියන ඊට පස්සේ දහස් කලාවේ තියෙන්නේ 256. ඊට පස්සේ අන්තිම එක අන්තිම එකේ තියෙන ලොකුම ඉලක්කම 7 වෙනි එක. ඒකේ බිලියන කලාපේ තියෙන 276 බිලියන. 276 බිලියන 523 මිලියන 164 දහස් 515යි. එහෙම ලියන්න තියෙන. 4 වෙන කොටස ඒක අපිට තියෙන්නේ පහත දක්වා ඇති එක් එක් සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියා සංඛ්‍යාවේ නම ලියා දක්වන්න. එතකොට අපි දැන් පළවෙනි එක ගත්තම මේකේ තියෙන්නේ 5යි 0යි 8යි 0යි 0යි 4යි 3යි 5යි 0යි 0යි 0. හරි. 2යි 3යි. හරි. සම්මත ආකාරයෙන් ලියන්න කියන්නේ අර වෙනස් දුරස් කරලා ලියන්න තියෙන එක. ඒක ලේසි. දකුණු පැත්තෙන් ඉඳලා සංඛ්‍යා 3න් 3ට කම හදා ගන්නවා. දැන් ටිකක් දුරස් කරලා සංඛ්‍යා ටික ලියන්න තියෙන්නේ. 50යි 800යි 435යි 0.3. එතකොට මේකේ ඒක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය. එතකොට පටන් ගන්නෙ 50 මිලියන 800 මිලියන 800 මිලියන 435 දහසයි. 435 දහසයි. ඊට පස්සේ දෙවෙනි එක ඒකේ තියෙන්නේ 4යි 3යි 0යි 5යි 0යි 8යි 0.2යි 5යි 0යි 0. ඒකෙත් කම හදා ගන්නවා දකුණු පැත්තේ ඉඳලා 3 3. එතකොට 4යි 3යි 0යි 5යි 0යි 8යි 0යි 0යි 5යි 0යි 0. මේක වෙන්නේ ඒකක දහස් මිලියන මේක බිලියන. එතකොට පටන් ගන්න තියෙන්නේ 43 බිලියන 43 බිලියන 50 මිලියන 800 දහස් 500යි. ඊට පස්සේ තුන්වෙනි එක තුනේ තියෙන්නේ 5යි 8යි 5යි 0.3යි 4යි 3යි 0. ඒකෙත් අපි 3 3 වෙන් කරගමු. 5යි 8යි 5යි 0.3යි 4යි 3යි 0. මේක ඒකක මේක දහස් මේක මිලියන. එතකොට 585 මිලියන 585 මිලියන දහස් වල අපිට කියවන්න දෙයක් නැහැ. 585 මිලියන 430යි. 430යි. බිංදු තියෙනකොට අපිට ඒක කියවන්න දෙයක් නැහැ. ඊට පස්සේ 4 4 තියෙන්නේ 3යි 0.4යි
1.2.8.3 ඒත් අපි කමාදා ගන්නවා ඒක තියෙන්නේ 300යි බිඳුවයි බිඳුවයි 1 ඊට පස්සේ 2.8.3 ඒකක 1000 මිලියන එතකොට 300 මිලියන මෙතන දැන් 1 තියෙන. එතකොට 1000 283යි. ඊට පස්සේ 4 හරි දැන් 5 තියෙන්නේ 2 9 බිංදු තියෙනවා 5ක් 5යි 3 මේකෙත් කමාදා ගන්නවා එතකොට 2 9 9 බිංදුව 3 මේක ඒකක මේක 1000 මේක මිලියන එතකොට 299 මිලියන 299 මිලියන දහස් වල කියවන්න දෙයක් නැහැ 3යි ඊට පස්සේ 6 හරි 6 තියෙන්නේ 2 7 2 ඊට පස්සේ තියෙනවා බිංදු 4ක් 1 2 3 4යි 2 3 කමාදා ගන්නවා 2 7 2 බිංදු 3 බිංදුව 2 3 ඒකක 1000 මිලියන එතකොට 272 මිලියන දහස් කලාපේ කියවන්න දෙයක් නැහැ ඒක කලාපේ තියෙන 23යි 272 මිලියන 23යි ඊට පස්සේ තියෙන්නේ අපිට 6 හරි ළඟට 7 වෙනි එක දෙනිගේ තියෙන්නේ 100 තියෙනවා 3000 ඊට පස්සේ 3.4ක් ඒකේ 3 වෙන් කර ගන්නවා 100යි 200යි බිංදුවයි 3යි බිංදුවයි බිංදුවයි 3යි බිංදුවයි බිංදු 3යි ඒකක මේක 1000 මේක මිලියන මේක බිලියන එතකොට මේක 100 බිලියන නැත්තම් 100ක් බිලියන කොහොම ලිව්වත් කමක් නැහැ 100 බිලියන තව වෙනස් විදියට කියවන්නත් පුළුවන් 100 බිලියන 200 මිලියන 200 මිලියන 30000 30000යි ඒක කලාපේ මොකොත් නැහැ 30000යි ඊට පස්සේ 7 වෙනි එක sorry 7 නෙවෙයි 8 මම 7 නේද ගත්තේ 7 මම එතන අංකය පොඩ්ඩක් වැරදියට දාලා තියෙන්නේ කාදලින් හරි ඊට පස්සේ 7 හරි දැන් 8 තියෙන්නේ 5 3 බිංදු තියෙනවා 6ක් එතකොට අපිට කියවන්න හරි ලේසි ඒක කලාපෙත් නෑ දහස් කලාපෙත් කියවන්න දෙයක් නෑ එතකොට 5යි 3යි බිංදුවයි එතකොට මේක
ඒකක, මේක දහස්, මේක මිලියන. එතකොට ඒක අපිට කියවන්න තියෙන්නේ මිලියන සංඛ්‍යාවක් විදියට. එතකොට ඒක වෙන්නේ 553 මිලියනයයි. ඒක ටක් ගාලා යන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ සංඛ්‍යාව ලියන ඉඩත් මැද ටිකක්. ඊට පස්සේ 9 තියෙන්නේ 4යි 7යි. ඊට පස්සේ තියෙනවා 0.5ක්. 5යි. ඒකේ තියෙන කමා දා ගන්නවා දුරස් කරලා ලියනවා. මේක ඒකක, මේක දහස්, මේක මිලියන. එතකොට මේ කියවන්නේ මිලියන. මේ කියවන්නේ 47 මිලියන දහස් කළා අපි මොකුත් නැහැ 5යි. 47 මිලියන 5යි. හරි. අපි එතකොට එතන තියෙන හරි 9ම කරා. පස්වන කොටස පහත දක්වා ඇති එක් සංඛ්‍යාව සම්මතාකාරයෙන් ලියන්න. දැන් සංඛ්‍යාව අකුරෙන් දීලා තියෙනවා අපිට ඒක සම්මතාකාරයෙන් ලියන්න තියෙනවා. දැන් ඒක ලියන්න කලින් මම මෙහෙම සංඛ්‍යා කලාප 4 ලියා ගන්නවා. මේ x කියන්නේ ඕනම ඉලක්කයක්. සංඛ්‍යා කලාප 4ක ඒවනේ අපිට දැනට තියෙන්නේ. 3යි 4යි. මේක ඒකක, මේක දහස්, මේක මිලියන, මේක බිලියන. හරිද? ඊට පස්සේ දැන් පළවෙනි එක තියෙන්නේ 450,000. ඒ කියන්නේ දහස කියන කාණ්ඩේ තියෙන එකක්. 450යි 1000යි. 450,000. ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ 325,500යි. ඒ කියන්නේ දහස් වල සංඛ්‍යාව. 325,500. ඊට පස්සේ තුන්වෙනි එකට ගියාම ඒකේ තියෙන්නේ 4,810,000යි. දැන් මිලියන කලාපයට අවිලා තියෙනවා. ඒකෙත් 4යි තියෙන්නේ. මිලියන 4යි 810,000යි. 810,000යි. ඊට පස්සේ හතරවෙනි එක 6 බිලියන 60 මිලියනයයි. දැන් බිලියන කලාපයටත් ඇවිල්ලා තියෙනවා. බිලියන කලාපේ 6ක් තියෙනවා. 6 බිලියන 60 මිලියනයි. 60 මිලියනය ලියනකොට අපි මේ ඉස්සරහට බිංදුවක් දාන්න ඕනේ 60ට අනිවාර්යයෙන්. 60 මිලියනයි. මොකද මේ සංඛ්‍යා වල සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙතන බිංදුවක් එක්ක යන්න ඕන. නිකම්ම 60 කියලා ලියලා යන්න බෑ. ඊට පස්සේ පස්වෙනි එක ඒකේ තියෙන්නේ 18 මිලියන 24,050යි. ඒක මිලියන සංඛ්‍යාවක්. මේකේ තියෙන මිලියන සංඛ්‍යාවක් 18 මිලියන 24,050යි. ඒකෙත් අර වගේම 24 ලිව්වට ඉස්සරහට බිංදුවක් දානවා. 24,050යි. බිංදුවයි 50යි. එතනත් එහෙමයි. 50 ලියනකොටත් ඉස්සරහට බිංදුවක් දානවා. එහෙම තමයි ඒක ලියන්න තියෙන්නේ. 6 වෙනි කොටස මේකේ තියෙන්නේ පෘථිවිය හා සූර්යයා අතර දුර කිලෝමීටර මෙච්චරක්ලු. මෙම සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියා අකුරෙන්ද ලියා දක්වන්න කියලා තියෙනවා. දැන් මෙතන මේ තියෙන පෘථිවිය ඒක තමයි අපි ඉන්න ග්‍රහලෝකය. මේ තියෙන ඉර. ඒ දෙක අතර දුර තමයි මේ කිලෝමීටර වලින් දීලා තියෙන එක ලොකු දුරක්. කිලෝමීටර වලින් ගත්තා. දැන් අපි ඒක යටින් ලියා ගමු ඉස්සර සංඛ්‍යාව. 1 4 9යි 5යි 9යි 7යි 8යි 7යි බිංදුව කරන්න තියෙන දකුණු පැත්තේ ඉඳලා 3න් 3ට ගමා දාගත්තා. දැන් ටිකක් දුරස් කරලා ලියන්න තියෙනවා. මේක තමයි සම්මත ආකාරය. සම්මත
ආකාරය සමතාකාරයෙන් ලියුවා. ඊට පස්සේ අපිට අකුරෙන් ලියන්න තියෙන අකුරෙන් ලියන්න කලින් අපි මේ කලාපට ලියා ගමු ඕන. ඒකක මේක දහස් මේක මිලියන. එතකොට මේ කියවන්නේ 149 මිලියන 597,870යි. එහෙම තමයි අකුරෙන් කියන්නේ. හරි. 7 වෙනි කොටස අවසාන කොටස. ව්‍යාපාරිකයෙකු රුපියල් මෙච්චරක මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට යයි. ඔහු බැංකු පෝරමයක එම මුදල අකුරෙන් ලියා දැක්විය යුත්තේ කෙසේද? තවත් මෙම සංඛ්‍යාව ඕන වෙන තැනක් තමයි බැංකුවේදී සාමාන්‍ය ලොකු මුදල් එහෙම දාන්න ගියාම පෝරමයක් දෙනවා. ඒක අපි සංඛ්‍යාව ඉලක්කම් වලින් ලියලා අකුරෙන් ලියන්න ඕන. හරි. එතකොට දැන් මේවා ඔයාලට ඕන වෙනවා බැංකුවකට එහෙම ගියාම. සාමාන්‍ය ජීවිතේදී ඕන වෙනවා. ඒක තමයි මේවා කියලා දෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා මේ සංඛ්‍යාව යටින් ලියා ගමු. කරන්න තියෙන දකුණු පැත්තේ ඉඳලා කමා තුනක් දාගෙන සම්මත විදිහට ලියා ගන්න. එතකොට කියවන්නත් ලේසි. මේක ඒකක මේක දහස් මේක මිලියන. දැන් මේක ලියන්න තියෙන්නේ 15 මිලියන 6,500ක් පමණි. සාමාන්‍යයෙන් අපි බැංකුවේදී ලියනකොට මෙහෙම ලියන යක් පමණි කියලා. එහෙම ලියන්න ඕනේ නැහැ. ඔයා නැත්තම් මෙහෙම අගය ලිව්වොත් ඇති. දැන් 15 මිලියන 6,500යි. මේ දෙකෙන් මොන එක ලිව්වත් කමන්නේ. සාමාන්‍යයෙන් අපි බැංකුවකදී ලියනකොට ලියනවා යක් පමණයි කියලා. ඉස්සරහට රුපියල් කියලා දාන්නත් ඕන. බැංකුවක ලියනවා. දැන් මෙතන ප්‍රධාන ආරමුණ බැංකුවක ලියන එක නෙමෙයි. අපි මේ සංඛ්‍යාව කියවන්න ලියන විදිය. සංඛ්‍යාව කියවන්න මෙහෙම ලිව්වම හරි. ඒ අභ්‍යාසය ඉවරයි. හරි අභ්‍යාසය ඉවරයි. මම ලියන සිංහල කියව ගන්න අමාරු වෙනවා. සෝරි. මේ ඒත් මම ලියන හැම එකම මම කියවන ගමන් තමයි ලියන්නේ. එතකොට ඔයාලට නිකන් අහගෙන ඉඳලා වුණත් ලියන්න පුළුවන්. හරි අභ්‍යාසය ඉවරයි.